බොරුවටම දිය වෙලා ගිහිල්ලා. ඉතින් යාගේ රස්සාව හරියට කරන්න බැරි නම් වෙන කෙනෙකුට කරන්න දීලා අයින් වුණා නම් ඉවරනේ. පව් අහිංසක මිනිසයා. මිනිසයා ජීවත් වෙන්න නැතිකමටම තමයි ඔරුපදින්නේ. අනේ මන්දා මේ දවස්වල වෙනදාමත් හුඟක් අඩුයි. පහුගිය කන්නේ නීලවාහිනී ගඟ ගලලා කුඹුරු සේරම විනාශ වුණා. මිනිස්සුන්ට අතනිට හිඟයි. මොන පිස්සුද? ඔය මිනිස්සුන්ට හොඳට සල්ලි දෙනවා. කේවල් කරලා අපේ බඩු කුණු කොලට ගන්න අයුන් හදන්නේ. මම කොහොමත් සුළු ලාභයක් තියාගෙන තමයි බඩු සේරම විකුණන්නේ. ඔය මිනිස්සුන්ට වැඩි කරුණාවක් වෙන්න හොඳ නැහැ. අසාධාරණේ මුදල් හම්බ කරන්න හොඳ නැහැ. මිනිස්සුන්ගේ සාපේ අපිට එනවා. මොන සාධාරණකමක්ද? මම නම් වරල්ලක් වන්න කහවණුවක් වන්න වරල්ලකට කවුරු හතරක්වත් තියෙනවා. එහෙම කරන එක වැරදීනේ. තණ්හාව විනාශයට හේතුවක් වෙනවා. නගරයටත් ආව එහෙනම්. ඔය පැත්තෙන් ඔය වීදියට යන්න. මම මේ පැත්තෙන් යන්නම්. එහෙනම් අපි හවසට මෙතනදිම හම්බෙමු. හොඳයි. කච්චපුටේ නැතුව මං තනියෙන් ආවනම් කොච්චර හොඳද? මොනවා කරන්නද දැන්? හැබැයි මං කච්චපුටේ ආවේ සුප්පා මිනිස්සු ඉන්න පැත්තකටනේ. බැයි මං යන පැත්තේ ඉන්නේ. ඇමතිවරු සිටුවරු වගේ අය. දැන් ගිහිල්ලා හොයාගන්න තියෙනවා හොඳට හොයාගන්න ඕනේ. වලලු කතා වලලු අත්තම්මේ කොහෙ ගිහින්දනේ මේ අත්තම්මා? මොකද ළමයෝ කෑ ගහන්නේ? අත්තම්මේ අදුදේ ගඟලගදී නයි මාලයි හම්බුණා. ඉතින් මේ කියතියවනේ මොකද්ද? වෙනදටත් එයාලා ගඟලගදී හම්බෙනවනේ. නයිනගේ මායාගේ පුරෝල ලස්සන මලලු තිබුණා. කාසි පනස් තිබුණා නම් මගේ දුවටත් ලස්සන වලලු වරන් දෙන්න තිබුණා. මාලාගේ පියතුමා නම් එයාට කසීපුරේ ලස්සන වලලු ගොඩාක් ගෙනල්ලා දීලා තිබුණා. අපේ තියෙන ආපාසනාවට උඹේ අම්මයි අප්පයි දෙන්නම බැරිලා ගියා. ඒගොල්ලවත් හිටියනම් මගේ දුවටත් ලස්සන වලලු වරන් දෙන්න. අනේ අත්තම්මේ මට කොහොම හරි වලලු කුට්ටමක් කරන් දෙන්නකෝ. ඕවා ගන්න කාසි පණක් කොහෙද? ජීවත් වෙන්න එදා වේලා හම්බ කරගන්නේ හරි අමාරුයි. අනේ අත්තම්මේ මට කොහොම හරි වලලු කුට්ටමක් කරන් දෙන්න. කෑනු ගහකට යන්න කරදර නොකර. අත්තම්මා හරි නරකයි. අඩන්න කොහෙද? මම ලබන පොයට ලස්සන වලලු කුට්ටමක් කරන් දෙන්න. මගේ හොඳ අත්තම්මා. මම මේ සුන්සාර ටිකක් තිබිලා ඒක තම්බට හිතන් ඉන්නේ. කොහෙද? ඒකත් අවතක වුණා. යමක් පුතියේ. වලලු කතා අත්තම්මේ ඒ පාර මොකද කෑමවල දෙන්නේ? අත්තම්මේ අන්නවලු කාරේ ලස්සන වලලු වරන් එනවා. ඕවා ගන්න කොහෙද දරුවෝ කාසි පණ? අත්තම්මේ මට වලලු කුට්ටමක් කරන් දෙන්නකෝ. මම කිව්වනේ ලබන පොයට අරන් දෙන්නම් කියලා. අනේ අත්තම්මේ මට දැන් වලලු කුට්ටමක් කරන් දෙන්න. ඕවා ගන්න කොහෙද කාසි පණ? අත්තම්මේ අපේ දුන්නස් තිබුණ නේද පරණ තලිය. ඒක දීලා වලලු කුට්ටමක් ගමු. අනේ මන්ද උඹට පිස්සුද කියලා. මේ කළු වෙද්ද තලියකට වලලු දෙන්න පිස්සොත් ඉන්නවද? අනේ අත්තම්මේ අපි කතා කරලා බලමුකෝ. මන්ද උඹ අරන් වරින් ගිහිල්ලා වලලු කතා වෙන දැත්තෝ පොඩ්ඩක් මෙහාට ආවනම් මේ මට කතා කරේ. ඔව් ටිකක් ආවනම් කන්තිපුරේ ගෙනාපු අලුත්ම වලලු ගන්නවද? මේ ළමයාගෙන් බේරෙන්න බෑ වලු ජෝඩුවක් කියලා. ජෝඩුවක් මොකද මේ තියෙන ඔන්තරමක් ගන්න බැරි ඈ. අනේ වෙලඳ ඇත්තු අපිට කොයින්ද කාසි පණ? එහෙනම් මොකටද මට කතා කරේ? හිතුවද මම පිට දෙන්න ගෙනියන්නේ නැහැ කියලා? කවුද ඇකින් පිටට ඉල්ලුවේ? මෙන්න මේ තලිය අරගෙන මේ ළමයාට බාල වලු දෙකක් හරි දීලා යන්න. මේ වගේ තනි
ආසාවනේ. බාලවලු දෙකක් හරි දෙන්න. ඔබට පින් සිද්ධ වෙයි. කහ පාටට තිස්නේ දෙනවා. මේක නම් රන්තලියක්. නයි මේක රන්තලියක් බලන් ගන්න නරකයි. මේ මහල රවට්ටලා මේක නිකම්ම අරගෙන යන්න ඕනේ. මේ මොකද මේ තුටු දෙකක්වත් වටින්නේ නැති බලන් ගන්න බලන්න හොලට ඇච්චි නැද්ද? අනේ වෙන නැත්තු. මේ ළමයාගේ ආසාවනේ. බාලවලු දෙකක් හරි දීලා යන්න. මේ කරන්නේ නවකාරිය කරන්න මේකදී තුමියම තියා ගන්නවා. බලලු අදා බලලු මම කිව්වනේ ඔක හරියන්නේ නැහැ කියලා. චොමගෙට. වටින තලිය දැන් දැක්කේ නැද්ද? දීලා අහගත්ත හරිය. අනේ නෑ අත්තම්මේ මේ වලල වෙලෙන්ද හරියම කරුණාවන්ත පාටයි. කොයි වෙලෙන්දත් එකයි දුවේ. හැමෝටම ඕනේ සල්ලි. අපිට කොයින්ද කාසි පණ. අත්තම්මේ අර වෙලෙන්ද වගේ නෙමෙයි මේ වෙලෙන්දගේ කඩහඬත් හරියම මිහිරි. අපි කතා කරලා බලමුකෝ. අනේ මන්දා ඔබට කවරන් වරින් කියන තලිය. වෙලදැත්තෝ අනේ ටිකක් මෙහාට ආවන්න. මේ මටද කතා කරේ? ඔව්. අනේ කතා කළාට අමනාප නම් වෙන්න එපා. මොකටද මේ අමනාප වෙන්නේ? කැමති නම් වලලු බලලා ගන්න. මේ ළමයාගෙන් බේරෙන්න බෑ වලලු දෙකක් ඉඳලා. වලලු දෙකක් මොකද? මට කැමති නම් වලලු බලලා කීයක් හරි දෙන්න. ඕවා ගන්න කොහෙද වෙලදැත්තෝ අපිට කාසි පණ. මෙන්න මේ තලියාරේ බාලවලු දෙකක් හරි දෙන්න. මේක රන්තලියක්. කහවණු ලක්ෂ ගාණක් වටිනා. මේ වතුන වෙනුවේ දෙන්න තරම් වටින බඩු මාලක නෑ අම්මේ. හැබැයිවට මොක රන්තලියද පුතේ? ඔව් අම්මේ මේක රන්තලියක්. මේ ටිකකට ඉස්සර වෙලා ආපු වෙලෙන්ද මේක චුට්ටු දෙකක්වත් වටින්නේ නැහැ කියලා තමල ගහලා ගියානේ. නැහැ අම්මේ. අම්මලා පොසත්ත හිටපු කාලේ පාවිච්චි කරපු රන්තලියක් වෙන්නේ නැති. ඒකට කමක් නෑ පුතේ. මේ ළමයාට ඔය තියෙන දෙයක් දීලා ඔය ළමයාවවත් අරගෙන යන්න. එහෙනම් අම්මේ මේ කහවණු 500යි වලලු සේරමයි අම්මලා ගන්න. මං එහෙනම් ගිහින් එන්නම්. අනේ මේ දරුවට කොහොම ස්තුති කරන්නද මන්ද? මේ ළමයාට සියලු සැප සම්පත් ලැබෙන්න ඕන මේ කරපු උදව්වට. දැන් ඉතින් වලලු අතේ ඉඳන් පකුලනකම් දාගන්න බැරි. ගෙදර කවුද? ඒ පාර කවුද කෑ ගහන්නේ? මේ මම පොර කපල් බඳුන. ඒක අරගෙන ඒක වලලක් හරි තියලා යන්න ඉතින් මම ආවේ. රොන් කහවණු ලක්ෂ ගාණක් වටින අර තලිය චුට්ටු දෙකක්වත් වටින්නේ නැහැ කියලා තමල ගහලා ගියේ ඔහෙ නේද? හැබැයිවට මොහේ නම් කපටියෙක්. කවුද කියන්නේ රන්තලියක් කියලා? මීට ටිකකට ඉස්සර වෙලා ආව කරුණාවන්ත වෙලෙන්ද අපේ ළමයාට මේ වලලු ටිකයි කහවණු 500කුයි දීලා ඒ තලියත් අරගෙන යන්න ගියා. කොහෙද යන්නේ? අන්න අර පැත්තට ගියා. යමක් එතන අපිට